සුබ දවසක් යාළුවනේ. මම මේ කුකුල පෝරන එකට දාගන්න යන්නේ අද. මම එකට මේ ඊයේ තමයි මම මේක ෆ්‍රිජ් එකට දාගත්තේ. ඒකට මම දාගත්තා පාප්‍රිකා පවුඩර්, ඊට පස්සේ පහ කුඩු, මෙන්න මේ 3-5 කුඩු එක, ඊට පස්සේ සුදු ලුණු කුඩු, ලුණු කුඩු, ඊට පස්සේ ලුණු, ඔලිව් තෙල්, ඊට පස්සේ සුදු ලුණු තලලා ගත්තා. ඊට පස්සේ ගත්තා ඉඟුරු තලලා අරගත්තා. ඒ ඔක්කොම දාලා කලවම් කරලා තමයි මම මේ ෆ්‍රිජ් එකට දාගත්තේ ඊයේ දාලා තමයි මම මේ දැන් මේ ගත්තේ පෝරන්න දාගන්න. බලමු අපි ඊටු ටික. දැන් මම ආයෙ අරගෙන තියෙනවා මේ අල කපලා අරන් තියෙනවා. මෙන්න මේ විදිහට අල බටු කපලා අරන් තියෙනවා. මෙන්න මේ විදිහට සුදු ලුණු මම පොතු ටිකක් අරන් තියෙනවා. ලුණු මෙන්න මේ විදිහට කපලා අරගත්තා. ඒකට මම දාගන්නවා ඔලිව් තෙල්, පාප්‍රිකා පවුඩර්, කහ, තුන කුඩු, ඒකට මම දාගන්නවා සුදු ලුණු කුඩු, මම මේක පැය එකමාරක් තියාගන්නවා පෝරන එකේ. පැය එකමාරක් මම මේක තියාගන්නවා පෝරන එකේ. මම මේකට බොන්චි ටිකක් දාගන්නවා. මට ඒක දාගන්න තිබුණා. ඒකත් දාලා හොඳට කවලම් කරගන්නවා. ඔයාලට කැමති එළවලු ටිකක් දාගන්න පුළුවන් මේකට. කැමති එළවලු දාගන්න, කැරට් දාගන්න පුළුවන්. ඔන්න පැය එකමාරකට පස්සේ මම මේ කුකුල එළියට ගත්තා. හොඳට තැම්බිලා තියෙනවා අල හැම. මේක බත් එක කන්න පුළුවන්, රොටි එකක් කන්න පුළුවන්. අපේ ගෙදර බත් කන්න නැති නිසා මම මේ රොටි එක කන්න තමයි හැදුවේ. බත් එක්කත් කන්න පුළුවන්, රොටි එක්කත් කන්න පුළුවන්. ඔයාලත් මේ විදිහට හදලා බලන්න. හදලා බලලා කාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. හමු වෙමු තවත් වීඩියෝ එකකින්. බුදු සරණයි හැමෝටම.